අයිබෝවන් සුබම සුබ ලස්සන දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මිත්තලාවෙන් හඬක්. ඉතින් සුපුරුදු පරිදි නෙවෙයි අද අලුත් විදිහේ වීඩියෝ එකක් කරන්න හිතුවා. ඒකට හේතුව තමයි මගේ මිත්‍ර ડોක්ටර් කෙනෙක් ડોක්ටර් ෂොහාන් මට මගෙන් ඉල්ලීමක් කරා මෙන්න මේ ෆිෂ් මාකට් එක කියන්නේ යුරෝපයේ තියෙන විදිහත් ලංකාවේ ෆිෂ් මාකට් එකත් අතර වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා ජනතාව දැනුවත් කරන්න කියලා. ඒ වගේම මොකද මමත් අවුරුදු 15ක් යුරෝපයේ හිටපු කෙනෙක්. ඒ වගේම මම මේ අවුරුදු 15 දී ඒ විදේශගතවල යුරෝප රටවල ෆිෂ් මාකට් එකේ තියෙන ඒ පිරිසුදුභාවය, ඒ ආරක්ෂාව ගැන මමත් එදා ඉඳන්ම දැනුවත්ව හිටියා. නමුත් අපේ ලංකාවේ මේ ෆිෂ් මාකට් එක මාළු මාකට් එකේ තියෙන අපිලිවල හා අපිරිසුදුකම ගැන ඇත්තටම මේ ડોක්ටර් මට කතා කරපු වෙලාවේ ડોක්ටර් ෂොහාන් මතක් කරපු වෙලාවේ මටත් හිතුණා මේ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඒ නිසා තමයි ඇත්තටම මම මේ වීඩියෝ කරන්න හිතුවේ. ඉතින් මේ ડોක්ටර් ෂොහාන් යුරෝපයේදී ඔහු කරපු වීඩියෝ එකක් මට එවලා තියෙනවා. ඒ වීඩියෝ මම ඔයාලට පෙන්නන්නම් ප්‍රථම. මොකද ඒ රටවල් වල කොහොමද අපි මේ කන බොන කෑම බීම විශේෂයෙන් ෆිෂ් මාළු කොයි විදිහටද ජනතාවට ආරක්ෂාකාරී විදිහට පිරිසිදුව දෙන්නේ කොහොමද කියන එක අපි මේ වීඩියෝ එක This is the fish market cleaning area. As you can see how they are cleaning? Everything is being cleaned here. You issue it here, they weigh it, and you collect it from here. Yeah? And this is the fish market. So you buy the fish from here in the market. ඔබ දැක්කා ඒ තමයි විදේශ රටවල ෆිෂ් මාකට්. අපට මිනිස්සුන්ට ජනතාවට කන්න දෙන මාළු කොහොමද දෙන්නේ කියලා ඔයගොල්ලෝ ඒ වීඩියෝ එකෙන් දැක්කා. ඉතින් මම දැන් පෙන්නන්නේ අපේ රටේ කොහොමද මාළු මාකට් එකේ මාළු මිනිස්සුන්ට කන්න දෙන්නේ කියන එක මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ වීඩියෝ එකෙන්. ඔබ දකි මේ මාළු අපිට කන්න දෙන්නේ කොහොමද කියන එක ඔබ දකි. ඔබ දැක්කා. ඔබ මේ දෙකේම වෙනස දැකලා දැන් ඔබ තීරණය කරනවා ඇති විදේශ රටවලත් අපේ රටත් අද කොයි තත්ත්වෙද මොන තත්ත්වෙද තියෙන කියලා. ඉතින් වත්මන් ආණ්ඩුවෙන් කරන ඉල්ලීමක් හා මේ මාළු වෙළඳාම කරන වෙළඳුන්ගෙනුත් ඉල්ලන්නේ ජනතාවට කන්න බොන්න දෙන ඒවා ඒ විදිහට පිරිසිදුභාවයෙන් හා ආරක්ෂාකාරී විදිහට දෙන්න මේ වෙනස ජනතාව දකින්න ඇති. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී අපේ රටත් මේ විදිහට පිළිවෙලකට පිරිසිදුව ජනතාවට මාළු ටිකක් කන්න දෙයි කියලා බලාපොරොත්තු වෙනවා මිහින්තලාවෙන් හඬ.